अस्सलामु अलैकुम आइबोवन ආදරණීය ලාංකික සහෝදරවරුනි මිත්‍රවරුනි මේ වීඩියෝ පටය ඊටාම වැදගත්ම වීඩියෝ පටයක්. ඒ කියන්නේ අපේ වර්තමාන ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ඔහුගේ ඊයේ කතාව ඒකට අපි ඊටාම අගය කරනවා. ඔබතුමා අපේ රටේ ඉන්න සියලුම පොලිස් සහ අනෙකුත් නිලධාරීන්ව මේ මද්‍රවයට සහාය දක්වන ඒ ක්‍රියාකාරයෙන් වහාම ඉවත් වෙන්න ලෙස ඔබතුමා ඉල්ලා සිටියා. ඒ විතරක් නෙවෙයි මේ භයානක මායාකාරී කුණාටුවෙන් අපේ දරුවන් නිදහස් කරනවා කියලා කිව්වා. ඒ වගේම අපේ සමාජය ඉවත් කරනවා කියලා කිව්වා. ඒ වගේම මේ මායාකාරී කුණාටුවෙන් අපේ ජාතිය ගලව ගන්නවා කියලා ඊටාම ශ්‍රේෂ්ඨ කතාවක් ඔබතුමා කතා කළා. ඇත්ත තමයි. අපිත් පිළිගන්නවා. ඔබතුමා කරන මේ මහජන ව්‍යාපාරයට අපෙන් උපරිම සහයෝගයක් මුස්ලිම්වරුන් විදියට අපි දෙන්න සූදානම්. ඔව්. ඒ මත්‍රවේ අපි ඉවත් කළ යුතුයි. නමුත් අද ලංකාවේ පවතින තත්ත්වය අනුව ඊටත් වඩා භයානක වෛරසයක් පැතිරීගෙන යනවා. ඒකත් වහාම ඉවත් කළ යුතුයි කියලා තමයි අද මේ වීඩියෝවේ මම ඔබතුමාට පෙන්눔 කරලා දෙන්න යන්නේ. මුලින්ම අපේ ජනාධිපතිතුමාගේ ඒ කතාව පොඩ්ඩක් අපි අහමු. ඊට පස්සේ අපි මේ මද්‍රවයට හා සමානව තියෙන පැතිරීගෙන යන ඒ වෛරසය ගැන පොඩ්ඩක් කතා කරමු. පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්වුණු යුගය වෙනවා නම් මේ යුගය. අපි අනෙක් සියලු නිලධාරියන්ට කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙන්න. ඔබට ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය, ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබගේ තනතුරේ වටිනාකම ආරක්ෂා කරන ඉදිරියට යන්න. එසේ නැත්නම් වහාම මෙම කාර්යයන් ඉවත් නොවුණොත් අපි ඉවත් කරනවා. සියලු සහාය සපයන රාජ්‍ය ආයතන නිලධාරීන්ට අපි කියන්නේ වහාම එම ක්‍රියාදාමයෙන් ඉවත් වෙන්න. කවුරු හරි හිතනවා සංගවිලා කියලා නේ, සංගවිලා නේ. අපි ඇස් ඉදිරිපිට පේනවා මේ සත්‍යය. ඒ නිසා අපි හැමදෙනාටම කියන්නේ වහාම ඉවත් වෙන්න. ඊළඟට තිබෙන්නේ මේ මද්‍රවයට ලොල්ලුණු අයට. දෙමව්පිය දන්නෝ, අසල්වැසියන් දන්නෝ. අපි කියන වහාම ඔබ මද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබ බලාගන්න ලෑස්ති. අපි බලාගන්න ලෑස්ති. ඒ අපේ දරුවන් තනියම ගත්තොත් ඒ දරුවෙක් කිසිසේත්ම මේට වගකිය යුතු නැහැ. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු බවට පත් වෙන්න ඉඩ දෙනවා නම් අපි කවුද? අපි කවුද? සාමාන්‍ය ගම්වල කියන උන්ට ගියපු රට කියලා. මතක තියාගන්න, මේක උන්ට ගියපු රට නොවන බව. මේ ව්‍යසනයට එරෙහිව තනි පුද්ගලයන් මොනතරම් අභිලාෂයක් තිබුණත්, තනි පුද්ගලයන් මොනතරම් බලාපොරොත්තුවක් තිබුණත් තනිව මේක කළ නොහැකි. රජයකට පමණක් බෑ. පොලිසියට පමණක් බෑ. අපේ රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් බෑ. මේ සඳහා සියලු දෙනා එකතු වෙන්න. මම හිතනවා මේක තමයි අවස්ථාව. අපි අවසාන වශයෙන් කියන්නේ ලොල්ලුණු අයටයි විකුණුන අයටයි වහාම ඉවත් වෙමු. ඒට එරෙහිව ප්‍රබලතම මහජන ව්‍යාපාරය අපි ගොඩනගමින් තිබෙනවා. මේ මහජන ව්‍යාපාරය අනිවාර්යෙන් මේ මායාකාරී කුණාටුව විනාශ කරනවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරුවන් නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ සමාජ නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ ජාතිය ගලව ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එකතු වෙමු කියලා. ඇත්තටම නියම සුපිරි කතාව අනිවාර්යයෙන්ම ලංකාව පුරාම මේ පැතිරීගෙන යන මේ මද්‍රව්‍ය ව්‍යාපාරය ඊටාම හික්මනින් ඉවත් කළ යුතුයි. ඔබතුමා කතා කළ ඒ කතාව විතරක් නෙමෙයි. 80 වෙනි එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඔබතුමා පාලස්තීනය ගැනත් රෙකග්නයිස් කරලා කතා කරා. ඒ විතරක් නෙමෙයි, ඒ මිනිසුන්ට සාමකාමීව ජීවිතයක් ලැබෙන්නට 2 state solution ඇති වෙන්න ඕන කියලා ඔබතුමා ඒ මිනිසුන්ට සාමකාමීව ඒ ජීවිතය ගත කරන්නට මුළු ලොවම එක අපේ රටත් ඉන්න බව ඔබතුමා ඒ කරුණු දැක්වුවා. ඒ වගේම ඒ මිනිසුන්ට ඇරහිව වෙන මිනිස් ඝාතනය ගැනත් ඔබතුමා කතා කරලා පාපන්දුවක්සේ මිනිසුන්ව එහින් මෙහාට මෙහින් එහාට ඒ වගේ දුක්බර වේදනාවක් ඒ ඉස්රේල් ජාතීන් කරන බවත් ඔබතුමා මුළු ලෝකෙටම ඇහෙන්න කිව්වා. අපි කවදාවත් ඒක අමතක කරන්නේ. ඔබතුමා කළේ ඊටාම උතුම් දෙයක්. ඒ කියන්නේ අපේ ලංකාව ජාත්‍යන්තර මට්ටමේ අගයකට ලක් කරපු ඒ මොහොත තමයි ඒ. දැන් ඒ ඔබතුමාගේ ඒ කතාව, ඒ හැඟීම දැන් ඔප්පු කරන්න වෙලාවක් අද ලංකාවේ ඇවිල්ලා තියෙනවා.
ඒක තමයි අද අරුගම්බේ වැලිගම වැනි ප්‍රදේශවල ඒ ඉස්රේල් ජාතීන් කරන ඒ ආක්‍රමණය. ඒ ආක්‍රමණයට එරහිවත් ඔබතුමන්ලා ඔවුන්ව ඉවත් කළ යුතුයි. ඒ ප්‍රාදේශයේ ඉන්න ඒ ජනතාවත් ඉතාම ඉක්මනින් ඒ ඉස්රේල් ජාතීන්ගේ ආක්‍රමණයෙන් අපි ගලවලා ඉවත් කළ යුතුයි. ජනාධිපතිතුමනි පොඩ්ඩක් හිතලා බලන්න. අද ලංකාවේ ඇති වෙලා තියෙන ඒ තත්ත්වය දැන් වර්තමාන රජයෙන් ඉස්රේල් ජාතීන්ට ෆ්‍රී වීසා ලැබලා දීලා තියෙනවා ඕගොල්ලෝ. ඒකෙන් ඒගොල්ලෝ උපරිම ප්‍රයෝජන අරගෙන මෙවැනි භයානක ආක්‍රමණයක් තමයි කරගෙන යන්නේ. එයි මේ ගැන මේ රජය මේ ගැන පොඩ්ඩක් හොයලා බලලා ඔවුන්ව ඉවත් කරන්න උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයි? ඒකයි අපේ ප්‍රශ්නේ. මොකද මේ ඉස්රේල් ජාතිකයෝ විශේෂයෙන්ම මේ සයෝනිස ඒ ජාතීන් පාලස්තීනයේ අද මොකද්ද වෙලා තියෙන්නේ? 1947 ඉස්රේල් ජාතිකයෝ පාලස්තීනයට පැමිණියේ සුළු කොට්ටාසයක් වශයෙන්. ඔවුන් පැමිණිලා ඉඩම් මිලදී අරගෙන ඔවුන්ගේ වෘත්තිය කරගෙන අවුරුද්දක් යන්න කලින් ඒ පාලස්තීන ජනතාවට එරෙහිවම ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදিলা යුද්ධයක් ඇති කළා. ඉන්න තැනක් නැතුව ආපු ඒ ඉස්රේල් ජාතිකයන්ට Tamanගේ ප්‍රදේශවල තියෙන ඉඩකඩම් දීලා වෘත්තිය දීලා උදව්පදව් කරපු ඒ මිනිස්සුන්ට අන්තිමට 77 වසරක සාපයක් ඇති කරලා අද වෙනකන් ඒ මිනිසුන්ව මරා දමමින් මුළු ලොවම බලාගෙන ඉද්දිත් ඔවුන් මේ ක්‍රියාකාරීත්වය කරගෙන යනවා. මේ ව්‍යාපාරය කරගෙන යනවා. අද වෙනකන් 67000කට වැඩියෙන් ඒ මිනිස්සු ජීවිත පුද කරලත් තාම ඒ මිනිසුන්ගේ රටත් ඒගොල්ලොන්ගේ අතින් නැති වෙන තරමට අද තත්වය ඊටාම බරපතලව ගිහිලා තියෙනවා. ඉතින් අපේ පුංචි රටටත් මෙවැනි තත්වයක් ඇති වෙන්න කවදාවත් අපි ඉඩ නොදිය යුතුයි. ඒකට අපි අදම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. නැත්තම් අවුරුද්දක් දෙකක් තුනක් යද්දී අපි හිතුව නැති ආකාරයට ඔවුන් තවත් දියුණු වෙලා අපේ ඉඩකඩම් අරගෙන අපේ මිනිස්සුන්ට එරෙහිවම රණ්ඩු වී ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදී ඇමරිකන් ෆෝසස් ඇවිල්ලා ඔතන ඔවුන්ට අයිතිවාසිකම් අරන් දෙන්න ඉඩකඩම් තියෙනවා. දැන් අපේ රටේ ඇතිවෙච්ච සාපය අවුරුදු 30ක් යුද්ධ කරලා දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව දැන් එකමුතුවෙන් අපේ එකම මව් රට ගොඩනගන්න දැන් උත්සාහයේ යෙදিলা තියෙනවා. ඔවුන් ඔක්කොම එක හිතින් ශ්‍රී ලාංකිකයෝ කියන පදනමේ ජීවත් වෙන්න දැන් ආරම්භ කරලා තියෙනවා. එතකොට ඔබතුමන්ලාගේ නව රජයට අපි ගොඩාක් උනන්දුවෙන් බලාපොරොත්තුවෙන් සහය දක්වමින් රට දියුණු කරන්න තමයි හැමෝම කල්පනා කරන්නේ. එතකොට මේ වෙලාවේ තවත් ජාතියක් අපේ රට තුල ගොඩනගවමින් තවත් කෝලාහලයක්, තවත් ප්‍රශ්නයක්, තවත් භයානක සිද්ධීන් ඇතිවෙන්න ඉඩ දෙන්න නරකයි. ඒ නිසා වහාම මේ ඉස්රේල් ජාතිකයන්ව ඉවත් කළ යුතුයි කියන ඒ කාරණය තමයි ඉතාම වැදගත් කාරණයක් ලෙස මම කියන්න කැමතියි. කරුණා කරලා මේ මුස්ලිම් ජනයාගේ ඉල්ලීමක් විතරක් නෙවෙයි, මේ මුස්ලිම්, සිංහල, දමිළ, ක්‍රිස්තියානු හැමෝටම ඇතිවෙන ලොකුම අභියෝගයක් ඒ ඉස්රේල් ජාතීන්ගේ ඒ හැසිරීම ඔබතුමන්ට මම පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටට පැමිණි අපේ පුංචි රට ලංකාවට පැමිණෙන ඒ විදේශයෙන් පැමිණෙන සුද්දෝ අද වීඩියෝ දාලා ඔවුන් ගැන කියලා තියෙනවා. ඒ පළාතේ ඉන්න මිනිස්සු කොච්චරක් පැමිණිලි කරලා තියෙනවද? නමුත් ඊටාම කනගාටු දෙයක් තමයි අපිට දකින්න පුළුවන් වෙනවා රජය ඔවුන්ව ආරක්ෂා කරන්න ඒ යුද්ධ කාලේ නැති විදියට කන්තෝරු හදලා ඔවුන්ට ආරක්ෂාව දෙන එක නම් ඊටාම අපි හෙලා දකිනවා. මොකද බලන්න ඔබතුමා පොඩ්ඩක් හිතලා බලන්න. මේ ආණ්ඩුව පත් කරන්න විදේශේ ඉන්න ලාංකිකයෝ කොච්චර කැපවීම කරාද? කොච්චර පාරට බැහැලා ඒ රාජපක්ෂවරුන්ව පන්නලා දාලා කොච්චරක් උද්ඝෝෂණ කරලා පාරට බැහැලා කේකෝ ගහලා අන්තිමට NPP එකට වෝට් කරන්නට කොච්චර මීටින් වලට ගියාද? එහෙම කරපු ඒ විදේශ ලාංකිකයන්ට හරි දුන්නේ නැති වරප්‍රසාදයක් ඒ ඉස්රායෙල් ජාතීන්ට ඔබතුමන්ලා දෙනවනම් ඊටාම කනගාටුදායක සිද්ධියක්. මොකද මුලින්ම විදේශයේ ඉන්න ලාංකිකයෝ දැන් ස්විට්සර්ලන්තේ වේවා, එංගලන්තේ වේවා, කැනඩාවල ඉන්න කට්ටිය වේවා, ඒගොල්ලන්ට වෙනත් රටවල් වල පුරවැසිභාවය තිබ්බත්
තමන්ගේ අම්මා තාත්තලාව තමන්ගේ පවුලේ අයව සලකන මිනිස්සු. ඒ මිනිසුන්ට ඔබතුමන්ලා මේ වගේ ෆ්‍රී වීසා ක්‍රමයක් දීලා තිබ්බනම් ඊටාම අගය කරන්න පුළුවන් ක්‍රියාකාරයක් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඔබතුමන්ලා මෙවැනි රටකට ගිහින් ඔවුන්ට ගහලා මරලා ඔවුන්ගේ ඉඩකඩම් අරගෙන උදුරගෙන ඒ වගේ ඊටාම පහත් විදියට ඊටාම සත්තු වගේ හැසිරෙන ඔවුන්ට ඔබතුමන්ලා මේ වගේ වරප්‍රසාද ආරන් දීලා තියෙන එක ගැන ඊටාම කනගාටුයි. එනිසා වැඩිදුරට මම කතා කරන්නේ නැහැ. වහාම මේ මද්‍රව්‍ය ඉවත් කළ යුතුයි කියලා ඔබතුමා කියන කාරණය කොච්චරක් වැදගත්දෝ ඊට වඩා වැදගත් කාරණයක් තමයි මේ ඉස්රායෙල් ජාතීන් ඒ අරුගම්බේ ප්‍රදේශයෙන් ඉවත් කරලා දාන්න. ඒ ඉන්න දෙමළ මිනිසුන්ට, මුස්ලිම් මිනිසුන්ට, සිංහල මිනිසුන්ට ලොකු සාපයක් වෙයි ඉදිරියට. මිනිසුන්ගේ අදහස් බලන්න ජනාධිපතිතුමනි. අනිවාර්යෙන්ම අද රටේ ඉතාම අවශ්‍ය දෙයක් මේක. ඔබතුමන්ලා ඔවුන්ට ආරක්ෂා දීලා කිසිම වැඩක් නැහැ. ඔවුන් නීතිය උල්ලංඝනය කරමින් විදේශ ටුවරිස් වීසා එක අරගෙන ඇවිල්ලා ඔවුන් බිස්නස් කරලා ඔවුන් ඉඩකඩම් අරගෙන නීතියට ඇරහිව ක්‍රියා කරන්නේ. නීතිය උල්ලංඝනය කරමින් අපේ මිනිසුන්ගේ ඉඩකඩම් බොහෝ ව්‍යාපාර අරගෙන ඉවරයි. ඔවුන් ඒ කරන ඒ ව්‍යාපාරයෙන් ලැබෙන ඒ විදේශ විනිමයන් ඔවුන්ගේ රටට තමයි ඔවුන් යවන්නේ. මේකෙන් කිසිම ලාභයක් අපේ රටට එන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා ඔබතුමාගේ කතාව අපි අගය කරනවා. නමුත් ජාතික ව්‍යාපාරයක් ඔබතුමා ගෙනියනවා. ඔබතුමා ඒ කරන මද්‍රව්‍යයට එරෙහිව උල්ලංඝනයට එරෙහිව කරන සියලුම ජාතික ව්‍යාපාරයට අපි ෆුල්ලි සපෝට් එක දෙනවා. නමුත් ඒ එක්කම මේ ඉස්රායෙල් ජාතීන්ව වහාම අරුගම්බේ ප්‍රදේශයෙන් ඉවත් කරන ඒ ව්‍යාපාරයත් ක්‍රියාමාර්ග අරන් පියවර අරන් ඔවුන්ව වහාම ඔතනින් පිටත් කරලා ඒ ප්‍රාදේශයේ ඉන්න මිනිසුන්ට ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානත් ඔවුන්ගේ දේපලත් ආරක්ෂා කිරීමට උදව් කරන්න කියලා අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා. මම නස්රින් නිසාම්ඩින් එක්සත් රාජධානියේ ලෙස්ටර් නගරයේ සිට. තවත් වීඩියෝක හමුවමු යාළුවනි. අස්සලාමු අලයිකුම්. අයිබෝවන්.